අටයිතේ YouTube channel එකට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ලෝකයේ තිබුණු විශාලතම දැනුම් ගබඩාව, දහස් ගණන් පොත්, විද්‍යාත්මක සොයාගැනීම්, ඉතිහාසය, තරු ගැන ලියපු සටහන්, මනුෂ්‍යත්වයේ අවුරුදු 100 ගණනක දැනුම එක රැයකින් ගිනි අරගෙන අළු වෙලා ගියා නම් අද අපි කතා කරන්න යන්නේ ඉතිහාසයේ ලොකුම අභිරහස් වලින් එකක් ගැන. Library of Alexandria. එහෙමත් නැත්තම් ලෝකයට අහිමි වූ දැනුමේ මහා නගරය. අදින් අවුරුදු 2200කටත් කලින් ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා කියන නගරය ලෝකයේ දියුණුම නගරයක්. මේ නගරය හැදුවේ ඇලෙක්සැන්ඩර් ද ග්‍රේට්. ඒ නගරයේම මානව ඉතිහාසයේ ප්‍රථම සහ විශාලම දැනුම් මධ්‍යස්ථානය වගේ දෙයක් හදනවා. ඒ තමයි ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය. ඒක සාමාන්‍ය පුස්තකාලයක් නෙමෙයි. ලෝකයේ හැම තැනින්ම පොත් එකතු කරා. නෞකාව වරායට ආවහම ඒකේ තිබුණු ලියවිලි පවා කොපි කරලා තියාගත්තා කියලා කියනවා. ඒ කාලේ විද්‍යාඥයෝ, ගණිතඥයෝ, තාරකා විද්‍යාඥයෝ, දාර්ශනිකයෝ හැමෝම මෙතනට එනවා. ඒ කියන්නේ Google එකක් නැති ලෝකයක මේක තමයි මිනිස්සුන්ගේ බ්‍රේන් එක. මේ පොත් සහ ලියවිලි ලක්ෂ ගණනක් තිබිලා තියෙනවා. අද අපි දන්න විද්‍යාවේ මූලික අදහස් කිහිපයක් මෙතන ඉපදුනා කියලා ඉතිහාසවේදීන් කියනවා. පෘථුවිය වටකුරුවේ කියලා ගණනය කරපු විද්‍යාඥයන්, තරු පිහිටීම් ලියාගත් අය, ශල්‍ය වෛද්‍ය විද්‍යාව ගැන ලියපු වාර්තා. හිතන්න අපට අද නැති සම්පූර්ණයෙන්ම අතුරුදහන් වුණු දැනුම කොච්චර තිබුණාද කියලා. සමහරු කියනවා ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය විනාශ නොවුණා නම් මනුෂ්‍ය සම්භවය අදට වඩා අවුරුදු 100 ගණනක් ඉදිරියට යන්න තිබුණා කියලා. ඒත් ඉතිහාසයේ ලොකුම ප්‍රශ්නයක් තියෙනවා. මේ පුස්තකාලය ගිනිගත්තේ කොහොමද? ඇත්තටම එක දවසින්ම විනාශ වුණාද? නැත්නම් ටික ටික නැති වුණාද? ඒකට පිළිතුරු අදටත් සම්පූර්ණයෙන්ම නැහැ. එක ප්‍රසිද්ධ කතාවක් කියන්නේ ජූලියස් සීසර් ඊජිප්තුවේ යුද්ධයක් කරන අතරතුර නැව් වලට ගිනි තියද්දි ඒ ගින්න පුස්තකාලය දක්වා පැතිරුණා කියලා. තවත් කතාවක් කියන්නේ ආගමික ගැටුම් වලින් පරණ ග්‍රීක දැනුම විනාශ කළා කියලා. ඒත් එක දෙයක් නම් පැහැදිලි. ලෝකේ වටිනාම දැනුම් සම්භාරයක් අපට සදාටම නැති වුණා කියලා. අද අපි කියවන පොත්, විද්‍යාත්මක සොයාගැනීම්, පැරණි ඉතිහාසය, මේවායින් කොච්චර ප්‍රමාණයක් ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලයත් එක්කම අළු වෙලා ගියාද? අදටත් ඉතිහාසවේදීන් කියනවා අපට අහිමි වුණු දැනුමේ ප්‍රමාණය ඇත්තටම මැනගන්නවත් බෑ කියලා. ඒ නිසා මේක සාමාන්‍ය ගින්නක් නෙමෙයි. මේක මනුෂ්‍ය මතකයට ගහපු ගින්නක්. ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය අද නැති වෙලා තිබුණා. ඒක අපට ලොකු පාඩමක් කියලා දෙනවා. දැනුම, පොත්, ඉතිහාසය මේවා ආරක්ෂා කරගන්න ඕනේ. මොකද ගොඩනැගිල්ලක් නැති වුණාම ආයෙ හදන්න පුළුවන්. ඒත් අහිමි වුණු දැනුම සමහර විට ආයෙ කවදාවත් හොයාගන්න බැරි වෙයි. ඉතින් ඔයා හිතන්නේ ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය විනාශ වුණේ නැත්තම් කවුරු හරි හිතාමතා කළ දෙයක්ද? කමෙන්ට් එකේ ලියන්න. තවත් මෙවැනි අභිරහස් සහ ඉතිහාස කතා බලන්න අටයිතිය channel එකත් එක්ක එකතු වෙන්න. subscribe කරන්න, bell icon එක ඔබන්න.